ආයුබෝවන් හැමෝටම. අද අපි යන්නේ අල්බයෝලියා. ප්‍රධාන කාරණා දෙකකට තමයි අපි අල්බයෝලියා යන්නේ. එකක් තමයි අපිත් එක්ක අවුරුදු 3කට කිට්ටු වෙන්න අපේ කම්පැනි එකේ වැඩ කරපු නිකිල් අල්බා වලට ගියා වෙන කම්පැනි එකකට. ඉතින් එයාව සර්ප්‍රයිස් කරන්නයි අපිට නිකිල් කිව්වා අල්බා වල ලංකාවේ කඩයක් තියෙනවා කියලා. ඉතින් එතනින් ගෙදරට මොනවා හරි ගන්නයි තමයි අද අපි මේ ගමන යන්නේ. ඉතින් නිකිල් කියන්නේ අපි කොහේ හරි ට්‍රැවල් කරොත් අපිත් එක්ක හැම වෙලාවම වගේ එන කෙනෙක්. ඉතින් අපේ ගොඩක් වීඩියෝස් වල එයා ඉන්නවා. අපිට කලින් තිබුණු කම්පැනි කාර් එක කම්පැනි එකෙන් ආයෙ ගත්තට පස්සේ තමයි නිකිල් අල්බා ගියේ. ඉතින් අපි නිකිල්ට පොරොන්දු වුණා අපි වාහනයක් ගත්තට පස්සේ මුලින්ම එයාව බලන්න එනවා කියලා. අද අපි අල්බා එන බවක්වත් අපි වාහනයක් ගත්ත බවක්වත් නිකිල් දන්නේ නැහැ. අපි බ්ලච් කියන සිටි එක පහු කරා. ඉතින් මෙතන තියෙනවා බ්ලච් වල තියෙන view point එක. අපි කල්පනා කරා පැය එකමාරක් විතර ආපු හින්දා මෙතන පොඩ්ඩක් නැවිතලා යන්න ඕනි කියලා. අද අපි මේ ගමන යන්නේ නිකිල්ගේ කලින් රූම්මේට් නිශාන්තත් එක්ක. බ්ලච් කියන්නේ ලස්සනට මේන්ටේන් කරන සිටි එකක්. අපි මුලින්ම ගිය රෝඩ් ට්‍රිප් එකේදීත් මේ බ්ලච් හරහා තමයි ගියේ. ඉතින් මම මේ වීඩියෝ එකෙත් මේ view point එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඩ්‍රෝන් එක අරන් ආවත් අද දවසේ වැස්ස නිසා ඩ්‍රෝන් ෂොට්ස් ගන්න වෙන එකක් නැහැ. මෙතන ඉඳලා අල්බා වලට විනාඩි 30ක් 40ක් වගේ දුර තමා තියෙන්නේ. ඉතින් මෙතන අපි පොඩි විවේකයක් අරගෙන ආයිත් අල්බා වලට යන්න තමයි හදන්නේ. අපි අල්බා වලට ආවා. නිකිල් ඉන්න ඇපාර්ට්මන්ට් එක ළඟ පාකින් නැති හින්දා කවුෆ්ලන්ඩ් එක ගාව වාහනේ දාලා අපි එතනට පයින් යනවා.
අපි නිකිල්ට කිව්වා අපේ යාළුවෙක් එනවා කියලා අල්බහරහා එයාට පුළුවන් නම් ලංකාවේ කඩෙන් මුරුක්කු පැකට් එකක් අරන් දෙන්න කියලා කිව්වා. ඉතින් දැන් එයා අපාර්ට්මන්ට් එකෙන් එළියට බහලා කඩේට යනවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් මේ යන අතරමඟදී අපිට අනිවාර්යෙන් එයාව හම්බ වෙයි. අපි එනකොට මුකුත් කාලාවේ නැති නිසා කැරොලිනා මෝල් එකට ආවා මොනවා හරි කන්න කියලා. අපි අල්බවලින් කොත්තු එකක් ඕඩර් කරත් ඒක ලැබෙන්න හවස් වෙන හින්දා අපි හිතුවා මුලින්ම කැරොලිනා මෝල් එකෙන් මොනවා හරි පොඩි දෙයක් කනවා කියලා. අපි දැන් ඉන්නේ අල්බවල තියෙන හෙළ රස කියන ලංකාවේ කඩේ ගාව. අපිට බඩු ටිකක් ගන්නත් වගේම රුමේනියාවේ යාළුවන්ට අපි ලංකාවේ කෑම පුරුදු කරලා තියෙන හින්දා එයාලටත් බඩු වගයක් ගන්න තමයි අපි මෙතනට ආවේ.
රොට්ටු හදන තැනට ආවා. ඉතින් මම මේගොල්ලන්ගෙන් ඇහුවා වීඩියෝ එකක් ගත්තට කමක් නැද්ද කියලා. ඒගොල්ලෝ කිව්වා කමක් නැහැ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒගොල්ලෝ පිරිසිදුවට පිළිවෙලට මේ වැඩේ කරගෙන යනවා කියලා. ඉතින් අපි ටිකක් දොරේ ඉඳලා ආපු හින්දා මේගොල්ලෝ කිව්වා කමක් නැහැ මෙතන ඉඳලා කාලා යන්න කියලා. අපි කාලා බලමු රස කොහොමද කියලා. වයිෆ් නම් කිව්වා එයාට ගොඩක් සැරයි කියලා. හැබැයි මට නම් ගානට. ඉතින් මේ විදිහට තවත් වීඩියෝ එකක් ඉවර කරනවා. ආයිත් රුමේනියාවේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.